Good evening, Pute. Evening, teacher. Good evening, teacher. Okay, then how are you today? Yes, hurry up. Then how are you today? Camera on කරන්න බැරිද? Yes, is there any newcomers? අලුත් යාළුවෝ ඉන්නවද කවුරු හරි? සයරි. ගොඩක් කාලෙකින් ආව හඳ දකින්න නැහැ. පන්තියට ඇවිල්ලා. නෑ ගොඩක් අය ඉන්නේ රෙකෝඩින්ග්ස් බලන අය. ග්‍රේඩ් 6 වල ඉන්නේ ගොඩාක් අය රෙකෝඩින්ග්ස් බලන්නේ. නෑ ටීචර්ත් කිසි කරදරයක් නෑ. ගොඩක් අය ඉන්නේ රෙකෝඩින්ග්ස් බලන අය. නේද? Yes, Chaturika, Hiruka, Pinsar, Sayuri. Nish කියන්නේ who is this? Are you a newcomer? Nish Yes, කියන නම teacher. කවුද? Are you a newcomer? Yes, teacher. Then tell me your name. Yasasvi. Where do you live? I live Kosgam. I live in Kosgama. I live in Kosgama. Okay. මගේ පුතා මේ වෙන විට වෙනත් ක්ලාස් එකකට ගිහිල්ලාද කොහොමද මොකද තත්ත්වය පේපර්ස් මොනවද ලියලා තියෙනවද මේ වෙද්දි අපි නම් පේපර් ගොඩක් ලියලා ඉන්නේ මේ වෙද්දි සයිරිත් ගෙදරින් කොහොමත් ඕකේ කරනවනේ නේද සයිරි පේපර් එක හැමදාම සයිරි ගොඩක් Yes, වෙලාවට පේපර් එක ලියලා දානවා නේ ඕකේ හරි එන්න චූටි යාළුවනේ අපි බලමු තිසානායක කියන නමින් ඉන්න යාළුවෙක් ඉන්නව යාද නැහැ කොත් චතුරිකා ඉන්නවා හරියක් underline the word with a different sound underline the word with a different sound පුතාලට එන්න second term test එකක් තියෙන්නේ අපි බලමු පළවෙනි එකේ තියෙන different sound එක ඊළඟට තියෙනවා prepositions punctuation marks and capital letters so how to use punctuation marks and capital letters number 4 plural of the nouns ඊළඟට තියෙනවා අපිට අන්ඩර්ලයින් කරන්න බ්‍රැකට්ස් තුලින් තෝරන්න පික්චර් එකක් තියෙනවා නේද WH ඕන්න මේ පේපර් එක තුලත් විභාගෙට එනවා කියලා හිතන ඒවා තමයි තියෙන්නේ ඉදිරියට බලන්න ලොකුවට දෙයක් නැහැ පේපර් එක තුල අන්තර්ගතය ටීචර් හැමදාම කියන පුතාලට එනවා කියලා හිතන මේන් පාර්ට්ස් වලින් තියෙනවා නිව්කමර් කොහොමද තත්ත්වය කියන ටීචර් දන්නේ නැහැ. ටීචර් මේ වෙන විට කතා කරපු පේපර්ස් ගොඩකම සෙකන්ඩ් ටර්ම් එක තුල එන ඒවා තමයි මේකෙත් තියෙන්නේ. අපි කරමු ගන්න පුතේ කරන්න පළවෙනි ප්‍රශ්නය. කරන්න ගන්න පළවෙනි ප්‍රශ්නය සහ දෙකම කරන්න. පළවෙනි එක නම් ලේසි ලකුණු 5ක් නේකට ලේසි. හරියට.
ආදිත්‍ය එකතු වුණානේ ආදිත්‍ය සිග්නල් නෑ. Okay then first one. බලමු අපි. පළවෙනි එක. pen, ten, can, den. sound එක වෙනස් වෙනවා. n sound එකෙන් තියෙන පළවෙනි එකේ ඒ නිසා තමයි can කියන එක n sound එකට යනවා. මේ phonic lessons තියෙන පුංචි දරුවන්ගේ වගේ. ළමයි පළවෙනි එක ඇයි වෙනස් වෙන්නේ? pen, ten, den වලින් වෙනස් වෙනවා can කියන එක. ශබ්දේ වෙනස් වෙනවා. bell, call, smell, tell. What is the different sound? Call. Bell. No. Call. Yes. Ne? Call. Call to. Call. Call. අනිත් ඒවා bell, smell, tell. L sound එක තියෙන්නේ. call කියන එක විතරක් call sound එක. ඔන්න පිළිතුර එන විදිහට ටීචර් කියලා දෙන්නේ. අනිත් ඔක්කොගෙම තියෙන L sound එක ළමයි. call කියන එකේ විතරයි all sound එක තියෙන්නේ. C. push, fish, wish, dish. push කියන එකේ ඔව් වෙනසක් තියෙනවා. අනිත් ඔක්කොම ඔව් ish sound එක තියෙන්නේ fish, wish, dish කියලා. push okay නැහැ. bang, tang, tang, sing. sing කියන word එක different sound එකක් ගේනවා. නේද? ang sound එකෙන් යන්නේ. clock, block, click, plop. click කියන එක අපිට different sound එකක් ගේනවා. අනිත් ඔක්කොම මොනවාද? lock sound එන්නේ. last one cash, wash, dash, clash. wash. හිරුක පින්සර හරිද පුතේ? Excuse me teacher. ඔව් ටීචර් සවිරිලට දැන් ක්ලාස් නෑ මේ විභාගින්ද ක්ලාස් නැවැත්තුවා. දැන් ටීචර් දුවට ඔව් මේ දිගට ඩොයින් එන්න පුළුවන් අද ඉඳලා. ලයිව්. ආ වෙනදා ටීචර් මේ රෙකෝඩින්ග්ස් ගත්තේ දුව. මේ ක්ලාස් එකේ ගොඩක් එහෙම තමයි ඉන්නේ අම්මා. ගොඩක් අනේ අය ඔව්. මේ රෙකෝඩින්ග්ස් ඔව්. හරහා යන්නේ. මම දැන් ඉතින් ලයිව් වෙන්නේ ඔක්කොම 50ට ඉන්නවා දෙක වසර. නේද? දෙක වසර එක වසර ඉන්නවා. එතකොට මේ ඉහළට එන්න ඒගොල්ලෝ ලයිව් වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නේ? ඔයාලට ඉතින් විවිධ හේතු තියෙනවා සහ රෙකෝඩින්ග්ස් හරහා ඕකේ කරනවා නම් ඕකේ. හරියට. අපි යමු. දැන් හරි පළවෙනි ප්‍රශ්නෙට වෙනසක් වෙච්ච හැටි තේරුණාද චූටි යාළුවන්ට? Yes, ඔව්. teacher. නිව් කමර්ස්ලාට Teacher තේරුණාද? මගේ අලුතෙන් call ආපු යාළුවෝ? Yes, ඔව්. teacher. හිරුක කියන්න. Teacher මගේ call කියන එක කැල් කියලා හිතලා ඒකට ගැහුවේ නෑනේ. අයියෝ ඉතින් කැල් නෙමෙයිනේ යන්නේ කෝල්නේ C A double L call ක all call ක all call all sound එක තියෙන්නේ ක all call b l bell s m l smell t l tell පුංචි දරුවන්ට උගන්වනවා වගේ ෆොනික්ස් හරහා තියෙන්නේ ටික චූටි යාළුවා අනිත් අය ඕකේද ඔව් newcomer are you okay නිෂ් කියන නමින් ඉන්න යාළුවා ඕකේද Okay, teacher. පැහැදිලිද පුතේ කැමරා එක ඔන් කරන්න බැරිද ඔයගොල්ලන්ට මට පේන්නේ ඔයගොල්ලන්ව කවුද ඉන්නේ කියලා පේන්නේ නැහැ කැමරා එක ඔන් කරලා නැත්නම් ඔය පැත්තේ හරියක් then හරියක් එන්න පුතේ use the prepositions given below to fill in the blanks use the prepositions නිපාත පද චතුරිකා පුතේ බලන්න නිපාත පද භාවිතා කරන්නලු පින්තූරෙ දිහා බලාගෙන ඔයාට තියෙන්නේ prepositions භාවිතා කරන්න මොනවාද prepositions කියන්නේ ළමයි what are the prepositions නිපාත පද. නිපාත පද ඔව් මෙතන තියෙන්නේ පහයි ප්‍රධානම පහක් තියෙනවා නේද අපිට සාමාන්‍යයෙන් prepositions ගත්තොත් 50 60ක් තියෙනවනේ ඒකෙන් පහක් මෙතන දීලා in then tell me the meaning of in හිරුක කියමු අපිට පින්සර කියමු in what is the meaning of in ඇතුලේ. තුල ඇතුළත දන්නේ නැති යාළුවන්ට ලියා ගන්න පුළුවන් in කියන්නේ තුල ඇතුළත under යට. යට near ළඟ. අසල. ළඟ අසල between අතර. අතරමැද. අතර නෙමෙයි අතර මැද අනිවාර්යෙන්ම අතර මැද on උඩ.
උඩ. උඩ. මත. හරියක්. There is a clock. මත කියන අර්ථය ගැනත් හිතන්නේ. බිත්තිය උඩ නෙවෙයිනේ ඔරලෝසුව තියෙන්නේ. බිත්තිය මත. එතකොට on කියන එකේ අර්ථ ගැන්වෙනවා උඩ මත කියන අර්ථ දෙකම. There is a clock. Then tell me the answer please. In the On. on On the wall. බිත්තිය මත තියෙන්නේ. On the wall. There is a clock on the wall. There is a clock on the wall. The chair is in the room. in the In room. the room. In the room. The dog is Between. between. Between කියන්නේ අතරමැද two children. ළමයි දෙන්න අතරමැද තමයි බල්ලා ඉන්නේ. The dog is between the two children. The dog is between the two children. Number 4. The chicks are Near the hen. okay. Chicks කියන්නේ කුකුළු පැටව් ඉන්නවා කිකිලි ළඟ. අම්මා ළඟ ඉන්නේ පැටව් hen ළඟ කිකිලි ළඟ ඉන්නේ පැටව්. The chicks are near the hen. Sorry. Near කියලා එන්න ඕනේ. මෙතන වැරදුනා ටීචර් ටයිප් කරාද near. NEAR near. The teddy bear is under the Under the table. table. Under කියන්නේ යට. Under කියන්නේ යට. Okay ද පුතේ? Okay, teacher. newcomer. Okay ද පුතේ? නිෂ් කියන නමින් ඉන්න යාළුවා. Okay, කවුද ඉන්නේ teacher. යාගේ ළඟ? අම්මා ඉන්නවද? යාගේ තත්ත්වය කොහොමද මම දන්නේ නැහැ. අනිත් යාළුවෝ ගැන දන්නවා. මේ වගේ තේරුම් ටික දැනන් හිටියද පුතේ? prepositions ටික. Yes, teacher. දැනන් හිටියද? in කියන්නේ under ඒ වගේ meanings okay ද පුතාට? Okay, teacher. Okay දැන් ඒ අනුව ටීචර් explain කරද්දී අදාළ නිවැරදි පිළිතුර දාගත්තද? හරි පුතේ හරි. එන්න ඊළඟ එකට. හරි. දැන් මම අහනවා ප්‍රශ්න ටිකක්. Use punctuations, marks and capital letters where necessary. First one is done for you. මම ඉගෙනුවා grade 6 යාළුවන්ට තිබුණා අපි last day කරපු recording එක බැලුවා නම් මම ගොඩක් තැන්වලදී ඉගෙනුවා how to use capital letters. පින්සර අපි කොහෙදද capital letters use කරන්නේ බලන්න කියමු. මම ඉගෙනුවේ last day නෙමෙයිට කලිනුත් grammar lessons තුලදී ඉගෙනුවා. ඒවට වෙනම කොටසක් තියෙනවා. සයුරි okay කරගෙනද ඉන්නේ දැන්? බලන්න කියමු පින්සර. Yes, teacher. Beginning of the sentence. Very good. Beginning of the sentences. Then yes. ඇයි mics on කරන්නේ off කරන්නේ? එක දිගට on කරලා තිබ්බ හැකිනේ. ගෙදර කෑ ගහන අය නැහැනේ. Festivals. Yes, festivals. Then Months. මොනවාද? month. Then තුනක් කිව්වා. Days. Beginning. Yes. Days. Days of the week. Yes, days of the week. Then Countries. countries. Good. Then තමුණාද? Yes. Famous Okay, rivers sister. and oceans. ඇහුන්නේ නැහැ. I can't hear. Famous rivers and oceans. Okay, famous rivers and oceans. Yes, very good. අපි ප්‍රසිද්ධ කඳු පන්ති වලට, ගංගා වලට, සාගර වලට, මහද්වීප ගැන ලියද්දී අපි use කරන්නේ capital. Okay, සයුරිත් එමු බලන්න. මොනවාද සයුරි ඉගෙනගෙන තියෙන්නේ මේ වෙද්දී? Places, nouns, countries, dates, Nouns. What? Nouns වලදී අපි capital use කරනවද? names. Names. Okay, names of the person. Names කියද්දි මොකක්ද කියලා දෙන්න පුතේ. මේ full sentence එකක් දෙන්න. Names of the person. Then පුද්ගල නාමයකදී අපි අනිවාර්යෙන් capital දෙන්න ඕනේ. තව මොනවාද?
places of the names, Names of the places. Yes, names of the places. Then month of the names, month of the year. මාසවලදී. කොහෙවත් ඔයාට simple ලියන්න බෑ. නේද? ඔයාට කොහෙවත් ලියන්න බෑ month of the year. ඕකේ අපි තව හමු හිරුක. හිරුක දැන් වැඩ කරලාද කියලා ටීචර් බලන්න එපැයි. බලන්න හිරුක කියමු. මහත්තයා වගේ ඉන්නවද නැත්නම් උත්තර දෙනවද කියලා බලමු. names, Names of the person. Then places, ඕකේ දැන් කිව්වනේ අනිත් යාළුවෝ දෙන්න මේ යාළුවෝ දෙන්න කියපු නැති ඒවා කියන්න. ඒ යාළුවෝ දෙන්න කියපු නැති ඒවා තියෙනවා ගොඩක්. ළමයි අහගන්න පින්සර. දැන් ගොඩක් ඒවා කීවා අහගන්න කිය චතුරිකා ඉන්නව නේද චතුරිකා? චතුරිකා පුතේ කියමු බලන්න. name of the person, Then month කියන්න of බෑ. අහගන්න පුතේ. First one beginning of the sentence. ඕනෑම වාක්‍යයක් ලියන විට පළවෙනි අකුර capital. ඔන්න මතක තියාගන්න ඔයා යම්කිසි රචනාවක් ලියන්න ගන්නවා my name is Sayuri. M අකුර capital වෙන්න ඕනේ. My name is පින්සර. නේද? M අකුර මයි කියද්දි M අකුරත් capital වෙලා නම ලියද්දිත් ඔයාගේ පින්සර කියද්දි P capital වෙන්න ඕනේ. හරිද? එහෙනම් beginning of the sentences කියන්නේ වාක්‍යයක පළවෙනි අකුර capital, names of the person පුද්ගල නාමයක්. කාගේ නමක් වුණත් ඔයා ලියන්නේ capital පුතේ. start letter එක මොකද වෙන්න ඕනේ? ආරම්භක අකුර capital. names of the තාමනද places තියෙනවා ස්ථාන නාම. names of the page. සූරතලෙකුගේ නමක්. අහන්න හොඳට. වෙනස මතක තියාගන්න කැට් කියද්දී අපි C ලියන්නේ නැහැ. කැට්ගේ නමක් දෙනවා ඔයා. My cat is කියලා ඔයා දෙනවා my pet is a dog. Its name is Max කියලා. උගේ නම කියද්දී තමයි අපි දෙන්නේ මොකක්ද? Max කියද්දී M අකුර capital. ඔයාට ඉන්නවා සුරතලේ cat dog කියලා ලිව්වට එයාලගේ නම් capital කරන්නේ අපි. ඒ ඔයාගේ යාළුවා කවුද? එයාගේ නම ඔයාගේ ගෙදර ඉන්න බල්ලාගේ නම රොකී වෙන්න පුළුවන්. මැක්ස් වෙන්න පුළුවන්. බින්දු වෙන්න පුළුවන්. වයිටි වෙන්න පුළුවන්. අන්නේ නම තමයි නමේ පළවෙනි අකුර කැපිටල් දෙන්නේ. නැතුව පූස් පැටියෙක් ගෙදර ඉන්නවා I have a kitten කියපුවාම K අකුර කැපිටල් වෙන්නේ නැහැ. I have a pet dog කියද්දි D නෙවෙයි කැපිටල් වෙන්නේ. එයාගේ නම. අපේ නමක් දැන් ලියන්නේ අපි ඒ වගේ සතාගේ නම විතරයි ඈ. නැතුව cat dog parrot කියද්දි ඒවා කැපිටල් කරන්නේ අපි කවදාවත්. ඊළඟට කවුරුත් කියවේ නැහැ word I ගැන. word I ගැන හැමෝටම අමතක වෙලා තියෙනවා. I කියන්නේ ඔයාට එක අකුරක් වගේ පෙනුනට පුතේ I කියන්නේ මම කියන්නේ pronoun එකක්. pronoun කියන්නේ word එකක්. නේ? I දැක්ක ගමන් ඔයා කියයි අයියෝ මේ ටීචර් මේක letter එකක් නේ කියලා. ඔව් letter එකක් තමයි ඔයාට පේන්නේ අකුරක්. මේ අකුර තුල ඉන්නේ වචනයක්. කවුදයි කියන්නේ? මම. කවුදයි කියන්නේ? මම. it is a pronoun. ඒක සර්වනාමයක්. පුතේ වාක්‍යයක මුලද මැදද අගද කොහෙද කොහෙ ලිව්වත් කිසිම තැනක I කියන කෙනා සිම්පල් වෙන්නේ නැහැ. ඕන මතක තියාගන්න ඒවා. මම මේ නැවත පැහැදිලි කිරීම කරන්නේ new commersලා ඉන්න නිසා. සහ දැන් සයිරිත් ක්ලාස් එකේ last day හිටියේ නැහැ. ලයිව් ක්ලාස් එක තුරදී දැන් අද ඉන්න නිසා මම පැහැදිලි කරන්නේ පුතේ ඔයා I කියන කෙනා මුල හමුණත් කැපිටල් එයා මැද හමුණත් කැපිටල් එයා අග හමුණත් එයා කැපිටල් පුතේ. ඔන්න එහෙනම් කිසිම අවස්ථාවක කොහෙදිවත් අපිට සිම්පල් I කෙනෙක් හමු වෙන්නේ නැත කියලා මතක තියාගන්න. ඊළඟට මොනවාද days of the week, month of the year සතියට අදාළ දවස් 7ම කැපිටල් ලියන්න ඕනේ කොහෙ ලිව්වත්. තනියෙන් ලිව්වත් එයාගේ කැපිටල් ඔයාගේ හිතේ තියෙන්න ඕනේ මෙයා කැපිටල් කියලා. මාස 12ම ඔයා කොහෙ ලිව්වත් එයා කැපිටල්. මේ ප්‍රධාන මේ ටික දෙන්නේ. ඒ වගේම කිව්වා නේද දැන් මේ පින්සර ෆෙස්ටිවල්ස් කියලා. ඔව් ෆෙස්ටිවල්ස් ලියද්දී අපි එයා කැපිටල් දෙන්න ඕනේ. ඒ වගේම titles of the books පොතක නමක් ලියද්දී මඩොල් දුව
නේ? මඩොල් දුව කියන්නේ පොතක්. අපි එයා ලියන්නේ කැපිටල්. ඒ වගේම පුතේ තව දේවල් අපි හිතමු මොනවාද යම්කිසි ආයතන ලෝකේ පිළිගත් ආයතන තියෙනවා නේද? දැන් අපේ රටේ ගත්තම බ්‍රැන්ඩ් X කියන්නේ යම්කිසි ආයතනයක් B කෙලින්ම කැපිටල්. නැෂනලිටි එකක් කියනවා. මොනවාද දැන් ජාතීන් ගැන කියනවා සිංහලීස්, මුස්ලිම්ස්, ටැමිල්, බර්ගර්ස් කියනවා. නැෂනලිටි එකක් ජාතියක් ඉන්දියන්ස්, ජපනීස්, රෂියන්, කොරියන් ඒ ඔක්කොගම පුතේ පර්ස්ලට් එක කැපිටල්. ඔයා රටක් ගැන කියනවා. ඒ රටේ පළවෙනි අකුර කැපිටල්. ඔයාගේ Religion, පෙළපොත තුල තිබුණා. මොනවාද? ඔව් religions, මොනවාද? religions. religions ආගම් ගැන කියද්දී. yes religions okay. ඒව කැපිටල් මේ ඔයා නොදන්න දේවල් සහ හොඳින් මතක තියාගන්න මගේ පුතාලට පෙළ පොතේවත් කොහෙවත් ඉගැන්නුවේ නැහැ. මේ කියන පොයින්ට්ස් ඔයාගේ පෙළ පොත ගිහින් පෙරලලා බලන්න කොහෙද තියෙන්නේ කියලා මේ කිසිම දෙයක් ඔයාගේ පෙළ පොතේ උගන්වන්නේ නැහැ ළමයි. මම ඒ වුණාට මගේ ටියුට්ස් හරහා ඉගැන්නුවා last day lesson එකත් මගේ මොනවාද how to use capital letters grammar class එක තුල. ග්‍රැමර් ක්ලාස් එක තුලත් ලෙසන් එක වුණේ අපි කැපිටල් යූස් කරන විදිය. එහෙනම් ඔන්න ගොඩක් කිව්වේ ඔයාට එන ඒවා ටික. ඊට වැඩිය තියෙනවා. හරි තව තියෙනවා අර කිව්වේ rivers, lakes, countries ගොඩක් තියෙනවා තව ඕනා ටීචර් කියනවා නම් 50 60ක් තියෙනවා. හැබැයි ඔයාට ඕනේ නෑ ඒවා. හරි. දැන් මේ මේන්ස් ටික මෙතන තියෙනවනේ ලියන්නමයි පුතාලා දැන්. punctuations කියන්නේ විරාම ලක්ෂණ භාවිතා කරන විදිය. newcomerට මම මේ කියන්නේ පුතේ මේකේ පළවෙනියටම තියෙනවා use punctuations කියන්නේ අපි කොහොමද මෙතන තියෙන මොනවාද විරාම ලක්ෂණ. ඔව් අපිට එතනදී විරාම ලක්ෂණ විදිහට ගන්න පුළුවන් full stop ගන්න පුළුවන් exclamation mark එන්න පුළුවන් question mark එන්න පුළුවන්. තේරුණාද? මගේ පුතාලට තියෙන මේ can you play volleyball කියද්දි බලන්න question mark එක දාලා තියෙනවා. question mark එක කියන්නේ punctuations. ඒවා විරාම ලක්ෂණ. ඒක punctuation mark එකක්. හරි දැන් දෙවෙනි එකෙන් පටන් ගන්න මම ඔන්න කීවා දැන් වාක්‍යයක පළවෙනි අකුර කැපිටල් කීවා නේද? නම් කැපිටල් කීවා, පුද්ගල නාම, සත්ව නාම, places ස්ථාන නාම කැපිටල් කිව්වා, මාස කැපිටල්, දවස් කැපිටල් ඔක්කොම මෙතන තියෙනවනේ අනේ. බලන්න හොඳට ගිහින්. රටවල් තියෙනවා. මං කියපු ඔක්කොම මේ තුල තියෙනවා. දැන් හොඳින් ඇස් වලින් බලන්න ගිහිල්ලා. හොඳ අවබෝධයකින් ඇස් වලින් බලන්න. පෙළ පොතේවත් උගන්ලා තිබුණේ නැහැ කිසි දෙයක්. නිකන් මේ පොඩි වචන ටිකක් දුන්නා ඔයාට ලියන්න. එච්චරයි තිබුණේ. මට මතකයි ඒකේ තිබුණ ආලෝක හොස්පිටල් කියා සයුරිලාට මතක නම් මං උගන්වද්දි තියරිය. මතකයි නේද? සෙනරත් පරණ විතාරණ කියන නම තිබුණා. ආලෝක හොස්පිටල් කියලා තිබුණා. කොන්ටිනට් මහද්වීපයක් ගැන තිබුණා. පංච මහාවීල් ගැන තිබුණා. 5 lakes කියලා. ඔන්න ඔය ටික තමයි තිබුණේ. letter I තිබුණා. මට කටපාඩම් ඒක. හරියට. ලියන්න. දැන් ඔන්න කියලා දීලා තමයි උත්තර ටික ලියන්න දුන්නේ ඈ. ඇඹරෙන්න එපා කවුරුවත්. 3-4 වෙනි වතාවටත් කියලා දුන්නා. මේවා කියද්දි දැන් පත්තියන් වෙලා 100න් 100 ගන්න ඕනේ. එකම දේ හැමදාම උගන්වනවා. එනවම කියලා. punctuations එනේවත් හොඳින් මතක තියාගන්න ළමයි. දැන් newcomer උත්තර ලියනවද පුතේ? Yes, teacher. yes okay. දැන් හොඳින් බලන්න. දීලා තියෙන එක එකින් එකට බලන්න මගේ පුතාලා. punctuation marks කොහෙද මට තියෙන්නේ? මං කොහොමද capital letters මෙතන මොනවාද මම කරන්න තියෙන්නේ? හොඳට අවබෝධයෙන් ඔය S2කින් බලන්න ගිහිල්ලා මේ ප්‍රශ්නේ දිහා. මං කියපු ඔක්කොම මෙතන තියෙනවා. හිරුක දැන් හිටියානම් බිඳුවේ දැන් ඉන්න ඕනේ අඩුම තරමේ 75 පැනලවත් ලකුණු ගන්න මට්ටමක ඈ. ආවේ බිඳුවෙන් වගේ.
හරිද? ඉතින් අම්මලා කරන කැපකිරීම වල හැටියට ලකුණු ගන්න ඕනේ. නිකන් නම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ කිසිම දරුවෙක්. අම්මලා තාත්තලා කැපකිරීම කරනවා. ඒ මිනිස්සු පුදුම දුකක් විඳිනවා. හරිද? ළමයින්ට උගන්වන්න හිතනවා, බලනවා, ළඟට වෙලා ඉන්නවා. මන් දන්නවනේ ඉතින්. හරිද? ඒ නිසා අම්මලා ගැන හිතන්න ඒගොල්ලන්ව දිනවන්න ඔයාලා වැඩ කරන්න. ඒ අම්මලාට ඊට වැඩිය සතුටක් නැහැ. හරිද? එච්චරයි වෙන්න ඕනේ. මුළු ජීවිතේම දිනනවා ඒ දෙමාපියෝ සතුටු කරන කෙනෙක්ට. නේද? දෙමාපියෝ ගැන හිතන්න නම් ඔයාට ඉගෙන ගත්තොත් තමයි දෙයක් කරන්න වෙන්නේ ළමයි. අද කාලේ රස්සාවක්වත් හොයන්න වෙන්නේ නැහැ. දීගයක්වත් යන්න වෙන්නේ නැහැ ගැහණු ළමයෙක්ට හොඳ ජොබ් එකක් නැත්තම් අද කාලේ හැටියට. ඉස්සර හැට ඔයාගේ කාලෙද්දි දීගයක් යද්දිත් හොඳටම බලනවා ගැහණු ළමයිව ගෙදරකට ගන්නෙත් හොඳ අධ්‍යාපනයක් තියෙනවා නම් නේද? හොඳ වාහනයක් තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් තමයි ගෙදරකට ගන්නෙ. ලෝකෙම වෙනස් කරන්න පුළුවන් ඉගෙන ගන්න ළමයි. ලෝකෙම වෙනස් කරන්න පුළුවන් ඉගෙන ගත්තොත්. වෙන මොකුත් ඕනේ නේද? වෙන මොකුත් ඕනේ නැහැ පුතේ. එකම හයිය වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනයේට ජීවිත උඩු යටිකුරු කරලා කන පිට පෙරලන්න පුළුවන්. මේ නිසා මගේ පුතාලා ඉගෙන ගන්න එක කරන්න. හරි ටීචර් උත්තර ටික දෙනවා දැන්. තේමිය is my brother. තේමිය is my brother. හරියක්. කියන්න. ඔයාට මොකද්ද උනේ දැන් එතනදී? ඔයා මොනවද හිතුවේ එතනදී? තමයි. P අකුර කැපිටල් ෆස්ට් ලෙටර් එක නිසා වගේම නමක් නිසා අපිට දෙන්න වෙනවා යාව. නේද? T අකුර කැපිටල්. තේමිය is my brother. ටීචර් අන්තිමට ෆුල් ස්ටොප් වෙනවා. අන්න හරි අන්තිමට full stop වෙන්න ඕනේ. ඒක තියලා නැත්තම් ඉතින් අද දැන් මේ punctuation marks තියෙන නිසාම තියෙනවත් නෙමෙයි මං හැමදාම කියන දෙයක්. අපි පිළිවෙලට වැඩක් කරනවා නම් අවසානයේ full stop දෙන්න ඕනේ කියන එක. තේමිය is my brother. තේමිය is my brother. then ඊළඟට මොකද වෙන්නේ පින්සර? වෙයා කියනකොට W අකුර කැපිටල් වෙනවා ටීචර්. okay where කියනකොට ඔන්න W අකුර capital where do they ෆ්‍රැක්ෂන් live? මාක් ටීචර්. තා මොනවද එන්නේ? question mark එකක් අගට එන්න ඕනේ. ඔව් question mark එක අගට එන්න ඕනේ. then I will come on Monday. Yes Asvi. Newcomer. then පිළිතුර. I කියන එක ටීචර් කැපිටල්. I capital. then I will චතුරිකා දෙන්න උත්තර. I will Monday capital M අකුර. okay I will come on Monday. Monday කියද්දි ඔන්න ආව අපිට දවසක්. එයා capital. Full stop. okay very good full stop. I will come on Monday. බලන්න මගේ පුතාලගේ හොඳට ඇස් වලින් බලන්න Monday කියලා තියෙනවා. එයා සතිය දවසක් ළමයි. Monday to Saturday ඕනෙම දවසක් ආවොත් අපි ආව capital ලියන්නේ. ඔන්න ලකුණු එකතු කරන්න ඔයාලා. He was born in December. He was born in December. මොකද වෙන්නේ? E කියද්දි ටීචර් කැපිටල් වෙනවා ටීචර්. ඒක නම් ඔන්න අපිට he කියද්දි දීලා නේද? He was born BORN. He was born in December. ඩිසැම්බර් කියද්දි කැපිටල්. DECEMBER. D අකුර කැපිටල් වෙනවා ටීචර්. අනේ very good very good. ඔක්කොම කතා කරනවාද? full stop වෙනවා. very good. ඔය තියෙන්නේ හොඳ යාළුවෝ. නේද? mics on වෙන්න බෑ අනිත් අය mics off කරන්න පුතේ. mics on කරගෙන ඉන්න අය off කරන්න. සයුරිත් off කරන්න. කතා කරලා ඉවරලා mics off කරන්න. last one India is our neighboring country. අපේ කියද්දි I අකුර කැපිටල් වෙනවා. අන්තිමට වාක්‍යයේ අන්තිමටම full stop වෙනවා. yes. හොඳයි නේ යාළුවෝ ටික. ඇත්තටම මට සතුටුයි කතා කරනවා කියන්නේ. මම ඇයි ඔය හතෙන් ඉවරට ක්ලාස් දාන්නේ නැත්තේ? අර බුම්බකට ඉන්නවට මම කැමතිත් නෑනේ සාමාන්‍යයෙන්. මම එකම දේ කීප වතාවක් කියලා උගන්වන්න උත්සාහ කරනවා. අර ඉදිරියට යනකොට ළමයි කතා කරන්නේ නෑ කැමරා එක ඕෆ් කරගෙන. ඔන්න එතකොට මට තරහත් යනවා. නේ India is our neighbor. අපේ අසල්වැසිය තමයි ඉන්දියාව. ඕන full stop දෙන්න. full stop දෙන්න. හිරුක මොනවද බලාගෙන ලියන්නේ තව? හිරුක. ලියන්න කාලය ඇති දැන්.
හරි යාළුවෝ කියන්න. මොකද තත්ත්වය? මගේ පුතාලා උත්තර ටික දුන්නද? නිව්කම යසස්වි ඕකේද පුතේ? Okay, teacher. මගේ ඔක්කොම හරිද හරියි. ඔක්කොම ටික? Yes, teacher. ඕකේ very good. චතුරිකා ඔක්කොම හරිද පුතේ? Yes, teacher. සයුරගේ ඔක්කොම හරි ඇති නේ? Yes, හිරුකගේ teacher. පිටතරගේ ආදිත්‍ය ඕකේ. මගේ පුතාලා හරිනේ. එහෙනම් අපි යමුද ඊළඟ එකට? ඊළඟ එකට යමුද? හරිනේ? Okay, teacher. ඕකේ පුතේ අපි යමු ඊළඟ එකට. ඕනම් එහෙනම් ටීචර් කියලා දුන්නා. උත්තරේ විතරක් නෙවෙයි දුන්නේ. තවත් මතකයේ රඳවන්න උත්සාහ කරා. හරිද? වෙන වැඩ කරන්න එපා කරුණා කරලා. හරි. Write the plural form of the noun in brackets. ඔව්. ඔන්න plurals ගැන තියෙනවා. පොත් එහෙම පෙරලන්නේ නැහැ. අම්මලා බලන්න. පොත් පෙරලනවද කියලා? පොත් පෙරලනවද කියලා බලන්න. හිරුක හොරෙන්වත් පෙරලන්නේ නැහැ පොත්. තනියෙන් ලියන්න ඕන උත්තර. හොරෙන් බලලා එහෙම ලියන්නේ නැහැ. එහෙම ලිව්වට වැඩකුත් නැහැ. චූටි වෙලාවක් දෙන්නේ ළමයි. ඕක ලියන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩියට ලියන්න පුළුවන්. ඉක්මන් කරන්න. දැන් යාළුවන්ට හැමෝටම මතකයේ තුල ගැප් වෙලා තියෙනවද ප්ලූරල්ස් වල රූල්ස් ටික ඕකේද? පින්සර ඕකේද? දැන් ඕන එක වෙලාවක කාට උනත් උගන්වන්න පුළුවන්ද පින්සර? පුළුවන් නේද දැන්? ඔව්. Yes. රූල්ස් ටික පුළුවන් නේ? ඕකේ good. තව කෙනෙක්ට කියලා එයාට උගන්වන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒ තරමට කියලා දීලා තියෙන්නේ. රූල්ස් ටික හැරෙන්න කරන්න මුකුත් නෑ ළමයි ඈ. හැම වෙලේම හැමදාම කියලා කියලා කටපාඩම් කරවලා තව කෙනෙක්ට උගන්වන මට්ටමට පත් කරලා ඉන්නේ. හොඳට එන්න ඕනේ රූල්ස් ටික ඔළුවේ තියෙන්න ඕනේ. Yes. ඔක්කොම හරියි පිටුව. හරියා. ඕකේ. අපි යමු. ඇති නේද පුතේ උත්තර ටික ලියන්න කාලය ඇතිනේ. හිරුකෝකේ වචනේනේ තියෙන්නේ ළමයි. There are lot of. There are lot of. ඔයා මොකද කරේ book කියන මේ noun එකට? nouns නෙමෙයි ඒවනේ අපි plural කරන්නේ. මොකද කරේ? එකතු කරා. S අකුරක් එකතු කරා. ඒක හරිද කියන්න බලන්න අනිත් යාළුවෝ. Is it correct? ඔන්න සයිරි කියනවා S අකුරක් එකතු Yes, කරනවා. මේක Yes, yes. teacher. Okay, yes. teacher. Yes, okay. හරි. Then my school has from grade 1 to grade 13. Classes ES එකතු කරා. ES එකතු කරනවා. ඇයි අපි ES එකතු කරන්නේ ළමයි? ඇයි අපි ES එකතු කරන්නේ? මොකක්ද රූල් එක? කියලා දෙන්න බලන්න ටීචර්ට. ඇයි ඒ? ඇයි එකතු කරන්නේ? Double S හින්දා. හා? හා? ඩබල් S කියන්න ඕනේ නෑ. අහගන්න හොඳින්. S SH CH X O කියන මෙන්න මේ අකුරු වලින් යම්කිසි නාමපදයක් අවසන් වෙනවා නම් අපි ආව බහුවචන කරන්නට ES එකතු කරන්නේ. S එක ඩබල් S වෙන්න පුළුවන්. අගට S තියෙන නිසා අපිට S SH CH X O වලින් අවසන් වෙනවා නම් යම්කිසි නාමපදයක් අපි ආව බහුවචන කරන්නට ES එකතු කරන්නේ. ඒක තමයි රූල් එක. පැහැදිලිද පුතේ? හරිද චතුරිකා පුතේ? ඕකේද? Yes. Then number 4. Number 4. Sorry, number 3. Tomato are expensive these days. ඔව් මේ දවස්වල තක්කාලි හරි ගණන් නේද ළමයි? ඔව් tomatoes මොකද වෙන්නේ? Tomato ES එකතු Tomatoes. tomatoes නැත්නම් T අකුර capital ඈ. ඕන්න බලා ගන්න ඒවා අපි කලින් ඉගෙන ගත්ත රූල් එක. වාක්‍යයක පළවෙනි අකුර capital. tomatoes කියද්දි බලන්නකො ළමයි tomatoes කියද්දි O වලින් අවසන් වෙන්නේ අපි ආව කැපිටල් මෙන් ප්ලූරල් කරන්නට ES එකතු කරනවා. tomato tomatoes, potato potatoes මතකද? ඒ ටික. Yes, teacher. yes. පොත ගත්තොත් පිටු අංකෙත් කියන්නම් දැන් තියෙන තැන මතකයි මට ඈ. හරිද? පොතේ පිටුවත් මතකයි ප්ලූරල් කොහෙද පාඩමේ පිටු අංකේ කියලා ඈ. හරි ඊළඟට
Number 4. There are two. Studios. Studio. මොනවාද එකතු වෙන්නේ? ES එකතු වෙනවා. ඔන්න වැරදුණු තැන. ඔන්න S වැරදුණා. එකතු වෙනවා. S විතරයි. Only S. S මොනවාද S විතරක් එකතු වෙන ඒවා? Piano, pianos, studios, studios. තා මොනවාද පින්සර? Photo, photos. ළමයි ඕවලින් අවසන් වුණත් අපිට තිබුණා විශේෂයෙන් මතක තබා ගන්නට කරුණු කීපයක්. ඔව් tomato, tomatoes, potato, potatoes, hero, heroes. එහෙම තිබුණාට බෑ. ඕවලින් අවසන් වෙද්දී ස්ටුඩියෝස් කරන්නේ ළමයි 11 වසරේ විභාගයටත් ඇවිල්ලා තියෙනවා මේක. මම උගන්වද්දි කියලා තියෙනවා මොනවාද? ඒවා විශේෂ මතකයක් තුල ඔයා රඳව ගන්න ඕනේ. ඒවා ස්ටුඩියෝස් කියලා S එක විතරයි එන්නේ ළමයි. ES එන්නේ නැහැ. පියානෝ පියානෝස් ෆොටෝ ෆොටෝස් කියන ඒ වගේදී S විතරයි. only S. E එන්නේ නැහැ. ඕකේ. ඔන්න ලකුණක් අහිමි වෙන්න තැන. ඊළඟට Mrs. Pereira has a twin ABS IES IES එකතු වෙන්නේ කොහොමද සයුරි? පුතේ Y අකුරට එහා පැත්තේ vowel එකක් නෙමෙයිද? කෝ කියන්න හැමෝම කියන්න Y අපි නියු කම Y ගමුද? අකුරට පෙර Do you know this grammar rule? යසස්වි දන්නවද පුතේ මේකේ රූල් එක? ඔව් දන්නවද? Y අකුරට පෙර කොන්සනන්ට් අකුරක් යෙදෙනවා අපි යොදන්නේ I Y අකුරට එහා පැත්තේ vowel එකක් නෙමෙයි හින්දා IES එක. හොඳට බලනවා. Y වලට before letter එක consonant එකක්. බලන්න. cities, families, babies. මතක් කරන්න වචන. example විදිහට ඔයාගේ පොතේ දීලා තිබුණා families, cities, babies. Y වලට පෙර අකුර consonant එකක්. අපි කෙලින්ම Y වත් කරනවා. Y වත් කරලා ES දානවා. BABIES. හැබැයි Y වලට before letter එක vowel letter එකක් වුණොත් පුතා මොකද කරන්නේ? S අකුරක් එකතු කරනවා. S අකුරක් විතරක් එකතු කරනවා. example දෙන්න බලන්න. example දෙන්න ළමයි. Boys boys Studios. then boys Studios. yes Studios yes toy ඒ y වලින් අවසන් වෙනවද ඒවා? days boys monkeys monkey කියද්දි y වලට පෙර vowel එකක්. boy කියද්දි y වලට පෙර toys yes toys okay පැහැදිලිද පුතේ? y වලට before letter එක consonant එකක් නම් y ඉවත් කරලා es එකතු කරනවා. y වලට පෙර අකුර vowel letter එකක් නම් මොකද්ද කරන්නේ? y වලට පිටිපස්සෙන් දානවා s එක. හරිනේ? ඊළඟට number 5 underline the correct form of the verb. ඒක මම sorry ඔයාලට කරන්න අවස්ථාව දෙන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම්. ඔයා පොඩ්ඩක් එක බලන්න, හොඳින් බලන්න, ඔයා උත්තර දෙන්න. ඔයාට වැරදිනා නම් මම කියලා දෙනවා. ඔයාලට ලියන්න අවස්ථාව විනාඩි 3-4ක් දෙන්න.
Teacher, I have finished. Okay, then look at this. බලමු. හැමෝම ඉවරද ළමයි? We have a home garden. It is behind our house. It is full of vegetables and fruit plants. We all except my mother, Doors. my mother, Doing. Doors. does doing කියලා ගන්න පුළුවන්ද? මීසා මොනවද තියෙනවද doing කියලා ගන්න? Except my mother does some work. My mother does some work. doing කියලා කොහෙත්ම එන්නේ නැත්තේ හේතුව ing එන්න නම් ඊට පෙර තියෙන්න ඕනේ මොනවාද? මීසාවක් තියෙන්න ඕනේ. was verb තියෙන්න ඕනේ. සයුරි හොඳට මතක තියාගන්න. ing යෙදෙන්න නම් present continuous වෙන්න නම් past continuous වෙන්නේ නම් අපිට am මීසා was were කියන helping verbs මොනවා හරි තියෙනවා නම් විතරයි. my mother කියන්නේ එක්කෙනෙක්. එයා ඒක වචනයි. ඒක වචන වලට ගැලපෙන විදිහට ක්‍රියාපදේ ඒක වචන කරලා තියෙනවා. do කියන ක්‍රියාපදයට es එකතු කරලා තියෙනවා. පැහැදිලිද? ඔන්න පැහැදිලි කරා. new comerට පැහැදිලිද ඊඩස් ආවේ කියලා? Yes, teacher. හොඳට මතක තියාගන්න my mother කියන්නේ එක්කෙනෙක්, මගේ අම්මා එක්කෙනෙක්. do කියන්නේ මට කියන්න දැන් මං කියලා දීලා තියෙන දේවල් සාමාන්‍යයෙන් අපේ ක්‍රියාපදයක් පවතින ස්වරූපය මොකක්ද? මූලික ස්වරූපයේ ක්‍රියාපදයක උත්තරෙන්න ඕන ඉක්මනින්. ක්‍රියාපදයක් ඉන්න ස්වරූපය මොකක්ද ළමයි? ඔක ඉතින් හැමදාම කියලා දෙනවා. Plural. plural. අපේ මං හිතුවා වැරදියට කිව්වොත් මටත් එක්ක ලැජ්ජාවි බෑ. බැරි වෙලා හරි ඔයගොල්ලෝ මේ උගන්ලා තියෙන දේවල් ඔයාලට වැරදුණු. ඇයි ඒ? මූලික ස්වරූපයේ ක්‍රියාපදයක drink, learn, eat කියන සාමාන්‍ය පරිදි තියෙන ක්‍රියාපදයක මූලික ස්වරූපය plural. my motherට අපිට තියන්න බෑ. එතකොට do කියන ක්‍රියාපදේ. ඇයි ඒ දෙන්නට දෙන්න අසමානයි. අම්මා එක වචනයි, ක්‍රියාපදේ බහුවචනයි. එහෙම තියන්න බෑනේ. ඒ නිසා තමයි es එකතු කරලා do කියන ක්‍රියාපදය ඒක වචන කරලා තියෙන්නේ. පැහැදිලිද? චතුරිකා පුතේ පැහැදිලිද? Yes, teacher. අනිත් යාළුවන්ට පැහැදිලිද? ඔව්. yes ඕකේද? teacher එහෙනම් ඔන්න ඒකයි my mother එකලා ing නොවෙන්න හේතුවත් මම දැන් කිව්වා සයිරි. හොඳට බලන්න. ing එන්නේ am මීසා was were will be shall be කියන මොනවා හරි helping verb එකක් තිබුණොත් විතරයි ළමයි ing එන්නේ. එහෙම නැත්නම් එන්නෙම නැහැ. ඕකේ ඔන්න එහෙනම් ඒකටත් හේතුව පැහැදිලි කරා. ඊළඟට some work in the garden during the weekend. ඔන්න අම්මා මොනවා හරි කරනවලු during the weekend. සතියන්දේදී අම්මත් ඇවිල්ලා මේකේ ඒගොල්ලන්ගේ ගෙවත්තේ අම්මා උදව් කරනවා. She does not. She does not. work Works. Works. එකද දෙකද තුනද? එක. දෙක චතුරිකාට එක. පින්සරට දෙක. ඔව් දෙක. දෙක, teacher. දෙක, ඔය teacher. එක කිව්වේ. චතුරිකා. නැද්ද? නෑ, ඕකේ teacher. ඕකේ. දෙක. ඕකේ ඕකේ. yes. ඔයා දෙක කිව්වනම් ඕකේ. දෙක තමයි පිළිතුර. ඇයි ඒ? does not කියලා එන අවසානයේදී අපිට එන්නේ නැහැ මොනවද? s එකක් එනවද? එනවද ළමයි s එකක්? එන්න no පුළුවන්ද? teacher එන්න බෑ. No, teacher. ඇයි එන්න බැරි? නෙගටිව් ෆෝම් එකෙන් තියෙන්නේ. නේද? නෙගටිව් ෆෝම් එකෙන් තියෙන්නේ කිසිම අවස්ථාවක අපිට ක්‍රියාපදයේ නෙගටිව් ෆෝම් වලින් do does එකතු වෙලා යනකොට සාමාන්‍ය ස්වරූපයට ඇවිල්ලා තියෙන්න ඕනේ ක්‍රියාපදේ. එතකොට work කියන්නේ සාමාන්‍ය ස්වරූපේනේ. පැහැදිලිද? ළමයි ඔය ඔක්කොටම ඔව් ඔව් කියන්නත් එපා. තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියන්න. තේරුණාද? ඕකේ. ඇයි පුතේ එහෙම වෙන්නේ? මේ does not කියලා කියද්දී එයාගේ නෙගටිව් ෆෝම් එකනේ. නෙගටිව් ෆෝම් එක තුලට එනකොට අපි යන්නේ මූලික ස්වරූපයේ ක්‍රියාපදේ. මූලික ස්වරූපයේ මෙතන work. In the garden. Then she bring does not. Sorry, bring in us tea when we work there. අපිත් එහි වැඩ කරනකොට අම්මා තේ අරන් එනවා. She
පිළිතුර මොකද පින්සර? සයුරි. brings rings එකද rings දෙකද? එක එක. very good. එක එක. අම්මට ගැලපෙන විදිහට ක්‍රියාපදය. මදය කියද්දී එක වචනයක්නේ. brings කියද්දී බහුවචන කර්තෘ ක්‍රියාපදයට s එක එකතු කරලා යාව එක වචන කරලා තියෙන්නේ. දෙන්නට දෙන්න ගැලපෙනවා ළමයි. sheට brings කියන ක්‍රියාපදය උපරිම ගැලපෙනවා. ඔන්න හේතුව. දැන් මෙතන අලුතෙන් ආපු දරුවෙකුත් ඉන්නවා. මම හැමදාම උගන්වන්නේ හේතුවක් එක්කලා. මේක දන්නවනේ. අනිත් දැන් මෙතන ඉන්න අම්මලාත් දන්නවා හැමෝම දන්නවා. මම දරුවට නොතේරෙන්න කවදාවත් කිසි දෙයක් මෙන්න උත්තරේ කියලා මං දුවන චරිතයක් නෙවෙයි. අද මං දුවන්නේ මට මේක විනාඩි 5ට 10ට පේපර් එක ඉවර කරලා මෙන්න ඔන්න හරි ඉවරයි කියලා යන්න පුළුවන්. හැබැයි දැන් මං දන ඔළුවට හොඳ මං හිතන්නේ ළඟ ඉන්න අම්මලාත් ඉගෙන ගන්නවා ඔක්කොම. සයුරිගේ අම්මා දැන් සයුරිගේ අම්මට පාඩම් ඇති ළඟම ඉන්නව නන්නේ පින්සරගේ අම්මත් ඇති ළඟ මට පේන්නේ ඉන්න අය ගැන මං කියන්නේ. පාඩම් ඇති දැන් අම්මා උගන්නා ඊට පස්සේ වට වර්ධිනේ වේ. හරිද සයුරි? පින්සර අම්මා ඉන්නවනේ. ඈනේ. ඔව් අනිවාර්යෙන්. ඇයි එහෙම වෙන්නේ කියලා ඔයාලට බැරි තැනක් අම්මා කියලා දෙයි ළමයි. හරිද? She brings us tea when we work there. අපි වැඩ කරනකොට අම්මා අපිට තේ ගේනවලු. My brother and I father to water the plants. මගේ සහෝදරයයි මොකද කරන්නේ තාත්තට උදව් කරනවා මේවට වතුර දාන්න. එකද දෙකද තුනද? දෙක දෙක ඔන්න එක කියන අය ඉන්නවා දෙක කියන අය ඉන්නවා. නිව්කමර්ගේ පිළිතුර මොකක්ද අපි හමු නිකමට? ඔන්න දැන් සයුරි කිව්වේ එක කියලා. පින්සර කීවා දෙක කියලා. ටීචර් මම දෙක දෙක ඔව්. එන්නේ දෙක යසස්වි පුතේ ඔයාගේ පිළිතුර මොකද්ද? දෙක යසස්විගේ දෙක. චතුරිකා දෙක ඕකේ හොඳයි නේද? ඇයි එහෙම උත්තරේ දෙක කියන්නේ පින්සර ඔයාලා? ඇයි හේතුවක් තියෙන්න බෑ? my brother and I කිව්වම දෙන්නෙක් ඉන්න නිසා plural වෙන නිසා. මේ දැන් ටීචරත් උගන්නයිනේ කොච්චර සතුටුයිද එහෙම හෙනකොට ඈ පින්සර හරිම සතුටුයි ඕන එක්ස්ප්ලেইন එක සුපර්බ් ළමයි හිතන්න එපා කිසි වෙලාවක අගට ඉන්නේ අයිනේ එක්කෙනයිනේ හින්දා මම දාන්නේ හෙල්ප්ස් කියලා එහෙම නෑ ළමයි දෙන්නෙක් ඉන්නවා වාක්‍ය තුල දෙන්නෙක් ඉන්නකොට ඒ වාක්‍ය ප්ලූරල් වෙනවා ප්ලූරල් කතෘලට ගැලපෙන විදිහට ඔය දෙවෙනි පිළිතුර තියෙනවා හෙල්ප් කියලා ඔන්න හේතු සුපර්බ් ඔය විදිහට ඇහෙනවා කියන්නේ මට මාර සතුටුයි මොකද බින්දුවේ ඉඳලා ආපු දරුවෝ ඉගෙනගෙනයි ඔය උත්තර දෙන්නේ මට ඒ නිසා සතුටුයි very good my brother and I help father to water the plants මගේ සහෝදරයයිලු තාත්තට පැලවලට වතුර දාන්න උදව් කරන්නේ now my father is in the garden දැන් මගේ තාත්තා ගෙවත්තලු ඉන්නේ he is දැන් උත්තරේ දෙන්න පුළුවන් දැන් ඔන්න තාත්තා ඉන්නේ ගෙවත්තේ clean yes yes එකද දෙකද තුනද තුන 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 තුනද තුන ඉතින් ඕකේ මයික්ස් ඔෆ් කරන්නකෝ ගෙවල් වල තාත්තලා කතා කරන ඒවත් ඇහෙනවා ඒ නිසා මයික්ස් ඔෆ් කරන්න ළමයි ඔන්න සයුරි එක්සැම්පල් එක මම මේ වෙනකන් කිව්වා මීසා වෝස් will be shall be කියන කට්ටිය හිටියොත් තමයි ing එන්නේ කියලා පැහැදිලිද දැන් ඔන්න ඒකත් මෙතන පේන්න තියෙනවා හරිනේ ඔයාලගේ පිළිතුර හරි ටීචර් කිව්වනේ දැන් මේ වෙනකන් පුතාට ing දාන්න පුළුවන් මොකද්ද කතෘ එක්කලා මීසා වෝස් will be shall be කියන අය ඒ කියන 6-7 දෙනාගෙන් කවුරු හරි හිටියොත් විතරයි හරිනේ ඉන්නවනේ මෙන්න is ඉන්නවා continuous tense එකක් නේද පුතේ present continuous tense එකක් එතකොට කතෘට is එකතු වෙනකොට ක්‍රියාපදයට ing එකතු වෙන්න ඕනේ මොකක්ද මේ tense එක දැන් ඉන්නේ තාත්තගේ වත්තේ මේ දැන් තාත්තා ඉන්නේ කොහෙද ගාඩන් එකේ දැන් එයා මොකද කර ඉන්නේ he is cleaning the garden එයා දැන් ගෙවත්ත පිරිසිදු කරමින් ඉන්නේ දැන් තාත්තා ගෙවත්තේ ඉන්නවා කීව මේ බලනකොට now my father is in the garden කොච්චර වටින පේපර් එකක්ද බලන්නකෝ වටිනාකම පේපර් එකේ තියෙන දරුවට හිතන්න තැන් දීලා ඒක වචන වෙනකොට බහුවචන වෙනකොට දැන් කියද්දී අපි ඉගෙන ගත්ත present continuous tense වර්තමානයේ කරමින් පවතින කාලය සයුරි හොඳට ඉගෙන ගත්තා ටෙන්සර්ස් ඕගොල්ලෝ කොහෙදද ග්‍රැමර් ක්ලාස් එකේදීත් ඉගෙන ගත්තා බලන්න ඒ වගේ වටිනාකම්
ටීචර් නේද? ඉස්කෝලේවත් එක්ක පිළිවෙලකට ඒ කියන්නේ ටීචර් පැහැදිලි කිරීම ළමයින්ට කරන්නේ. ගොඩක් එයා ටීචර්ගේ ඔව්. ක්ලාස් එකෙන් තමයි ලකුණු දැන් මේ පරත් වාරිභාගයට 86ක් තියෙනවා ටීචර් ලකුණු. ඒ ඒකනේ මෙයාලා අම්මා. ක්ලාස් එකේ වැඩිම ලකුණු තියෙන මෙයාට ඒකනේ සතුටු වෙන්න ඕන ටීචර්. නිව් ස්කූල් එකක් නේ යන්නේ දැන් සයිරි නේද? ඔව් ටීචර් යස් ටීචර්. ඔව්නේ. ඕකේ. ඕකේ very good පුතේ present continuous tense එකක් වාක්‍ය ඒ වාක්‍ය තුලදී කර්තෘට ගැලපෙන විදිහට බලන්න is එක්කලා යාට ක්‍රියාපදයට ing එකතු වෙනවා. ඔන්න හේතුව යසස් ඒවට මේවා පැහැදිලිද පුතේ? Yes, teacher. yes කියන්නත් එපා හැම එකටම බැරි නම් ඈ බොරුවට හරිද? බැයි නම් බෑ කියන්නත් නෑ ඕනේ. teacher දැන් මේ තේරෙනවා. යසස්ගේ අම්මා ඉන්නවද ළඟ? බලන්න කැමරා එක ඔන් කරන්න පුළුවන් නම්. ඔව් ඉන්නවද ළඟ? ඉන්නවද? මම දන්නේ නෑ එයාගේ තත්ත්වය. එයා කියනවා ඕකේ කියලා. ඕකේ නම් ඉතින් කිසි ගැටලුවක් නෑ. තේරෙනවා නම්. නේද? තේරෙනවා නම් කොච්චර සතුටුයිද? ඒ ටික ඕකේ නම්. හරි. ටීචර් හැමෝගෙම අහන්නේ මොකද අනිත් සමහර අය ගැන මම දන්නවා. නේද? ඇස් දෙක වහගෙන කියන්න පුළුවන් එයා මේකට නිවැරදි උත්තරේ දාලා ඇති කියලා. හරිද? ඒ නිසා. හරි චූටි යාළුවනේ එන්න මගේ පුතාලා ඊළඟට චූටි යාළුව ඔබට තියෙන්නේ මොකක්ද? ඔව් පිච් එකක්. පිච් එක පැහැදිලි නෑ ලොකුවට අපි බලමු එනට උත්තර ටික පැරග්‍රාෆ් එකට අනුව දෙන්න පුළුවන් අපිට. මටත් ඒක පේන්නේ නෑ ගොඩක් ඒවා. මොකද තියෙන්නේ? උඩ යනවා නම් පේනවා ළමේ. තවත් යාළුවෝ වගේ හූරේ දානවා පේනවා. Sun is shining brightly. Three birds are flying in the sky. There is a coconut tree. One man is climbing the coconut tree. And also there is a house. There is a car. ඔන්න ඔය ටික නම් පේනවා. අනිත් ඒවා මට පේන්නේත් නෑ ළමයි. ඔයාලට වගේ මට කොහොමත් පේන්නේ නෑනේ. හරියට. පුළුවන් විදියට දෙන්න. මං කියපුවම තමයි තියෙන්නේ. මං නිකන් පින්තූරය දිහා බලලා කියපුවා මේකේ තියෙනවා වාක්‍ය ඇතුලේ. ඕකේ ළමයි ටීචර් මේ පින්තූරය දිහා නිකමට බලලා කියපු ටික ඒක ඇතුලේ තියෙන්නේ ඒක මං ඇතුලේ බැලුවේ දැන්. ඇතුලේ බැලුවේ නෑ මං කලින්. හරිද? අමාරුම නෑ ළමයි ඒක. අම්මා කෙනෙක් ටීචර්ට මැසේජ් එකක් දාලා අනේ දැන් අද කලින් ක්ලාස් එකේ ළමයින්ගේ ලකුණු මේ මොනවාද 3 වසරේ පන්තියේ තිබුණේ මේ පේපර් එකේ එහෙම අරගෙන තිබුණ නැහැ ඒක චූටි යාළුවේ මේ ඒ අම්මා මැසේජ් එකක් දාලා අනේ ටීචර් මම නර්ස් කෙනෙක් මේ මට දරුවත් එක්කලා ක්ලාස් එකේ ඉන්න වෙලාවකුත් නැහැ අතපසු වීම වෙනවා කියලා. පේනව නේද පුතේ? ජොබ්ස් කරන අම්මලා කොච්චර දේවල් හැන්ඩල් කරනවද? පේනවනේ. ආයිතින් කියන්න දෙයක් නැහැ නර්ස් කෙනෙක් කියන්නේ. ගෙදර තත්ත්වය මට හිතා ගන්න පුළුවන්. සයුරිලාගේ අම්මලා ඔය ළඟට වෙලා ඉන්නවා වගේ නෙමෙයි සයුරිගේ මේ සයුරි. තේරුණාද? ඕම් බලන්න ඒකේ වෙනස සයුරි හොඳ වටිනාකමක් දෙන්න අම්මලට ඈ. හරිද? පේනව නේද? අනිත් අම්මලත් එහෙම තමයි. හැම වෙලේම බලනවා, හදනවා, හොයනවා, කරනවා. හැබැයි පුතේ නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක් කියන්නේ ගෙදර අතෑරලා ඉන්නේ. දැන් ටීචර්ගේ ක්ලාසස් වල ડોක්ටර්ස්ලාගේ දරුවෝ ඉන්නවනේ. හරිද? හැන්ඩල් කරන්න බෑ කොහෙත්ම. අම්මා ડોක්ටර් කෙනෙක් නම් කොහෙත්ම බෑ. තාත්තා තමයි සියල්ල කරන්නේ පන්තියේ වැඩ ඔක්කොම කරන්නේ. අම්මට හැරෙන්නවත් මුකුත්ම ළමයාගේ පොතක් බලන්නවත් වෙලාවක් නැහැලු. තේරුණාද? ඇයි අර ටීචර් එක දැනගත්තේ මං අර හොස්පිටල් එකේ හිටියන ළමයි අසනීප වෙලා අප්‍රේල් මාසේ 20 21 ටීචර් හිටියේ කුලියයිපිටිය හොස්පිටල් එකේ 15 වෙනි වාට්ටුවේ. නව අත්දැකීමක් මට ඒක.
බුදු අම්මේ පුතේ මගේ ජීවිතේට මං නිරෝගීවම ඉන්න උත්සාහ කරනවා හැම වෙලෙම. ඒ ගෙවුණු දවස් දෙක මම නිකන් උලක ඉන්නවා වගේ තමයි ළමයි හිටියේ. මං දැක්කා ඒ ડોක්ටර්ස්ලා ලේඩි ડોක්ටර්ස්ලා ඉන්නේ මේ උදේ ඉඳන් රෑ වෙනකනුත් ඉඳලා රෑ මෙන්න එනවා 10ට විතර කොණ්ඩේ තෙත පිටින්. ඇයි පුතේ කොණ්ඩෙන් වතුර වැක්කිරෙනවා. ඇඳුම තෙමිලා කොණ්ඩේ වතුර. ඇයි පිහා ගන්නවත් වෙලාවක් නැහැ. මේ ගිහිල්ලා මේ උදේ ඉඳන් වැඩ කරලා අනිත් අතටත් ආවේ හේමම නාගන කරගෙන කොණ්ඩෙන් වතුර වැටෙනවා. ඒත් ඒක පිහා ගන්නවත් එයාලට වෙලාවක් නැහැ. ලෙඩ්ඩු විමානේ. එතකොට හිතන්නකෝ නර්ස් කෙනෙක් කියන්නේ පව් එයාලා. පුතේ නර්ස් කෙනෙක් කියන්නේ පුදුම දුකක් විඳින පුදුම කට්ටක් කන අම්මා කෙනෙක් ගෙදර ඉන්නවා නම් නර්ස් කෙනෙක්. පේතින් කියලා වැඩක් නැහැ. ඒක පුදුම දුකක්. මොන තරම් සල්ලි හම්බුණත් පුතේ ඒක දුකක්. ඒක නම් ඉතින් මම ඒක දැක්කා. එදාම මේ දවස් දෙක තුනට නර්ස්ලායි ડોක්ටර්ස්ලායි විඳින දුක දැක්කේ. මේක දැන් ටීචර් කියලා දෙන්නම්. Finish teacher. ඉවරයිනේ නේද මේක? Okay. This is a picture of a village. There are two houses in the picture. ගෙවල් දෙකක් පේන්න තියෙනවා. ඕනේ මෙන්න මෙතනයි තියෙනවා. A car is moving along the road. පාර දිගේ කා එකක් පිටත් වෙමින් තියෙනවා. move කියන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට යනවටනේ. මාච් අර ඩ්‍රිල් එහෙම කරද්දී move වෙන්න කියන්නේ බල බලා වම බල බලා හරියට හැදෙන්න කියන්නේ පොඩ ඉන්න තැන ඉඳන් පැත්තකට අපි මෙවන කියන්නේ ඒකට මොනවාද? Some children are playing cricket. ආවද children කියන පිළිතුර? Yes, teacher, children. Yes, teacher. Some children are playing cricket. A boy is coming. Coming back Coming from නේද school. පුතේ? Coming. Yes, Coming teacher. නේද? Yes, coming. එනවනේ යා එමින් ඉන්නේ. මේ ඉන්නේ යාළුවා ගෙදර එමින් ඉන්නේ. Okay, a boy is coming back from school. ඉස්කෝලේ ඉඳන් ඔන්න ගෙදර එමින් ඉන්නවා. Look, a man is climbing a coconut tree. Finding a coconut tree. Climbing නෑ. මොකද B අකුර කියවෙන්නේ නෑ. හරිද? climbing. climbing නෑ. climb ඔයාලට B අකුර පේන්න තියෙනවනේ. එයා අපි ශබ්ද කරන අකුරක් නෙමේ. ඒක silent letter එකක්. ඔයා වැරදියට pronounce කරා නම් ඒකේ මොකක්ද දෙන්නේ? climbing. climbing. කියන්න. A man is climbing. climbing. ඊ අකුර තියෙනවා තමයි ළමයි. හැබැයි යා කියවන්නේ කොහොමද? climbing. B කියවන්නේ නෑ පුතේ ඈ. ඒවා ඉගෙන ගන්න. A coconut tree, three birds. Birds. Three birds are flying in the sky. The sun is shining brightly. Brightly කියන එකේ තේරුම මොකක්ද? දීප්තිමත්. B R I G H T L Y brightly. The sun is shining brightly. All the picture seems to be active. All in the picture. පින්තූරේ ඉන්න හැම කෙනාම ක්‍රියාශීලීව යමක් කරන අය. Look. හරිනේ? Children come in, climb in, birds brightly. Okay. The next one. Mics on වෙලා. කාගේද? off කරන්න කරුණා කරලා. Yes. paragraph එකක් තියෙනවා. ඉතින් කියවන්න ළමයි. කියවලා උත්තර ටික දෙන්න. කියවලා උත්තර දෙන එකක් දැනගන්න එපා. මං කියවලා දෙන්න කලින් ඔයා කියවන්න. මං කියන්න කලින් ඔයා කියන්න. ඔයා කියලා උත්තර දෙන්න. ඊට පස්සේ අපි බලමු. මං කියලා දෙන්නම් ඊට පස්සේ. චත්‍රිකා පුතේ කියවන්න. I can see the ඇහෙන්නේ නැහැ. excuse me, teacher. කියන්න. Teacher, මේ 7 වෙනි එක කරේ නෑ නේද? හත්වෙනි නේ sorry හරි කරලා ඉන්න එක sorry ටීචර් ඒක ඇරුණානේ WH questions ඒක ලේසි sorry හරි කරන්න පුතේ WH questions ලේසි එකක් කරලා ඉන්න
Finnish teacher. Finnish teacher. එහෙම තමයි. හරි පුතේ මොනවාද එන්නේ? WH questions. Use the words below and complete the questions to get the given answers. Yes. When is Okay. your birthday? When is your birthday? Yes, when is your birthday? Are the children? Where are the children? Where are the children? Are you doing? What are you doing? What are you doing? What are you Why is Bella absent today? absent today? Why? Why? How? How is your mother? She is fine. How is your mother? She is fine. How is your mother? Okay. when කවදද? පුතේ when කියලා question එකක් ඔයාලට ආවොත් දවසක් දිනයක් වෙලාවක් කියන උත්තර තුනෙන් එකක් දෙන්න පුළුවන් ඈ. හරිද? 5th of August කියලා තියෙන කෙලින්ම date එකක් දවස දිනය වේලාව කියන තුනෙන් එකක් උත්තරේ විදිහට when කියලා WH question එකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පුළුවන් අපිට දෙන්න. Where are the children? What are you doing? Why is Bella absent today? How is your mother? Okay, then next one. Number 8 මේක ටිකක් අමාරු වේවි ගොඩක් කියවන්න තියෙන නිසා ඉක්මන් කරන්න කෙනෙක් ඔයාලා කියවන්න මේක පුළුවන් බැරි නෑ කියවන්න හොඳින්
දෙන්නම් මං පුතාලට පැහැදිලි කරලා කියලා දෙන්නම් දැන්. එන්න පුතේ. ටීචර් එක්ස්ප්ලেইন කරන්නම් ඔයාට දන්න දේවල් තියෙනවා නම් ඉගෙන ගන්න. දිග ඡේදයක් උනාට ඇති දෙයක් නම් නෑ ළමයි. ඒ කියන්නේ බ්ලොකුවට ඔයාට අමාරු කරලා ඔයාට ලකුණු අඩු කරන එකක් නෙවෙයි මේක ඈ. බලා ගන්න අහගන්නකෝ. ඕකේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. හරි. My name is Sakun and I am 12 years old. මගේ නම සකුන්. මට වයස 11යි. My family lives in යටියන්තොට. නුවර යටියන්තොට වෙන්න තිනේ. My family lives in යටියන්තොට. නුවර යාළුවෝ දන්නවා යටියන්තොට කියන්නේ නුවර ගමන්. Our house is small but it is very neat and tidy. මගේ ගෙදර ගොඩක් උඩයි නමුත් ගොඩක් පිළිවෙලයි සහ පිරිසිදුයි. We have a large garden with tall trees. අපේ ගෙදර ගෙවත්ත ගොඩක් ලොකුයි සහ එහි තියෙන ලොකු ගස් plants, palette and bushes පඳුරු. I like to work in the garden with my parents but my sister hates gardening. මං කැමතිලු ගෙවතු වගාවට. I like to work in the garden. තියෙන කෑගල්ලේ අපේ ගෙවල් පැත්තේ. යටියන්තොට කියලා ඒ කියන්නේ යටියන්තොට නුවරක් තියෙනවා පුතේ. ඔයාලගේ පැත්තේ තියෙනවද? කරවනැල්ලෙන් හැරිලා තියෙන්නේ යටියන්තර යනවා. මං අහලා තියෙනවා නුවරක් තියෙනවා යටියන්තොට කියලා. ඒ කියන්නේ ටීචර්ගේ මහගෙදර පැත්තේ අක්කා කෙනෙක් ගෙනල්ලා තියෙනවා යටියන්තොටින් යන නුවර. ඒ නිසා ටීචර් දන්නේ. නැත්තම් ටීචර්ත් එහෙම ගම් ගැන ලොකුවට දන්නේ නැහැ. හරි හරි හැම පැතිවලම දැන් මගේ ගම අහන්නකෝ දැන් ටීචර්ගේ ගම ගත්තොත් ගලගෙදර. අහන්න හොඳට. දැන් ඔයාලා හිතන්නේ ගලගෙදර කොහෙ කියලාද? සවිරගේ අම්මා. නුවර නේද ටීචර් නුවරක් නුවර ඒක තමයි කියන්නේ. මම නුවරද එතකොට? මම නුවර නෙමෙයිනේ. නේද? නේ? එකම ගම ටීචර් නේද? එකම ගමින් නම් දෙකක් නෙවෙයි ළමයි. දැන් මං ගලගෙදර කිව්වහම ඔයගොල්ලන්ගේ ඔළුවට යන්නේ මේ නුවර ගලගෙදර කියලා. ගලගෙදරවල් මේ ලංකාවේ කීයක් ඇතිද? මම කටුපත ගලගෙදර. දැන් සාමාන්‍යයෙන් අපි දැන් යුනිවර්සිටි එකේ ඉදි නම් මං කොහෙද කියලා මං කෙලින්ම කියන කුරුණෑගල කියලානේ. එතකොට ඊට පස්සෙත් කුලියෑ පිටියට ඇවිල්ලා එහෙම එහෙමනේ යන්නේ. ටීචර් කොහෙද කටුපත තියෙන්නේ? කටුපත තියෙන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ඇති නාරම්මල දන්නවනේ. නේ? මේන් ටවුන් එක කුරුණෑගල නේද ටීචර්? yes කුරුණෑගල නාරම්මල ඊට මෙහා පැත්තේ කටුපත ඒ කටුපතට මෙහා ගමක් තමයි ටීචර් ඉන්න ගම කියන්නේ මේ ගලගෙදර කියන්නේ. ඉතින් ගලගෙදර කිව්වට කවුරුත් දන්නේ නැහැ. ඒක හිතන්නේම නුවර ගලගෙදර කියලා. ඒ වගේ තමයි ඉතින් මේකත් යටියන්තොට ඇති කීපයක් ලංකාව පුරාම. ඕකේ හරියක්. then කොතනද නතර කරේ? හරි එයා කියනවා I like to work in the garden. මං ගෙවත්තේ වැඩ කරන්න කැමතිලු. with my parents දෙමාපියොත් එක්ක but my sister hates gardening. අපෝ කැමති නැහැලු. එයාගේ සහෝදරිය නම් ගෙවතු වගාවට කැමති නැහැලු. She prefers to read. එයා කැමති කියවන්නලු. She goes to the village library twice a month and borrows books. එයා කැමති පොත් කියවන්න. එයා යනවලු ගමේ තියෙන පුස්තකාලයට දෙපාරක් මාසෙට දෙපාරක් යනවලු පොත් ගෙනල්ලා කියවනවා. She reads in the afternoon and at night. ඇය කියවනවා afternoon මධ්‍යහන කාලයේදී වගේම රාත්‍රියට. My mother does not buy fruits and vegetables from the market. මගේ අම්මා පොලෙන් එළවලු පළතුරු ගේන්නේ නැහැලු. She cooks home grown vegetables. ඇය උයන්නේ ගෙවත්තේ වැවෙන එළවලු ලු. I eat any kinds of vegetables but my sister eats only a few. මම නම් ගෙදර වැවෙන ඔක්කොම එළවලු කනවලු. නමුත් නංගි හරි සහෝදරිය ඒ වගේ කන්නේ ටිකයිලු. My family always takes breakfast and dinner together. මගේ පවුලේ කට්ටිය එකට තමයිලු උදේ ආහාරය වගේම රාත්‍රී ආහාරය ගන්න. We enjoy that family time a lot. අපි පවුලේ කට්ටිය එකතු වෙලා ඉන්න වෙලාව හරිම සතුටින් විනෝදෙන්ලු ඉන්නේ. Then my sister washes all the dishes and clean the kitchen. ඔව් සහෝදරිය ඔක්කොම පිරිසිදු කරනවලු. මොනවාද දීසි කුස්සිය වැඩ ටික එයා කරනවා කියලා කියනවා. ඒ කිචන් එක පිරිසිදු කරන වැඩ නංගි කරනවලු සහෝදරිය. I watch television and my sister reads. මම රූපවාහිනී බලනවා. ඒ වගේම සහෝදරිය පොත් කියවනවා. My father usually gets late to go to bed as he has finished his office work. තාත්තා නින්දට යන්නේ ගොඩක් පරක් වෙලාලු. එයාගේ ඔෆිස් වැඩ ටික කරලා ඉවර වෙලා. හරිද? සාමාන්‍යයෙන් තාත්තා යන්නේ නින්දට ගොඩක් පරක් වෙලා කියලා කියන්නේ. go to bed කියන්නේ ඇඳට යනවා කියන එක නෙවෙයි නින්දට යනවා. ඒක වැරදියට තේරුම් ගන්න එපා. ඕගොල්ලෝ go to bed කියද්දි ඔයාට හිතෙන්නේ තාත්තා ඇඳට යනවා නෙවෙයි නින්දට යනවා. ඔවත් එහෙමයි. I go to bed කියන්නේ මම නින්දට යනවා. Usually I go to bed at 11:30 pm කියලා කියන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් රෑ 11:00 විතර නිදා ගන්න යනවා. හරිද එහෙම? Okay. හරි. What is Sakun's village? මොකක්ද ගම? යටියන්තොට. යටියන්තොට.
මං උත්තර ලියන්න ඕනේ නැහැනේ. ඔයගොල්ලෝ ලියන්න. මේකෙන් බලලා ලියන්න තියෙන්නේ. මම ඕනේ නම් අන්ඩර්ලයින් කරලා දෙන්නම්. යටියන්තොට. යටියන්තොට. මෙන්න පළවෙනි එකට පිළිතුර. From where does Sakun sister borrow books? කොහෙන්ද ගන්නෙ පොත් කියලා අහනවා. From where කොහෙන්ද? Does Sakun's sister borrow books? කොහෙන්ද පුතේ මෙයාගේ සහෝදරිය පොත් ගේන්නේ? From village village? library. Okay, from village library. එහෙම එන්නේ from කියලාම දෙන්න. From කියලාම දෙන්න. From village library. ගමේ පුස්තකාලෙන් කියලානේ අපිට කියන්නේ from. From village library. When does Sakun's sister read books? කොයි වෙලාවටද කියවන්නේ? කොයි වෙලාවටද එයා කියවන්නේ? In the afternoon. In the afternoon and At night. at night කියලාම දෙන්න. At night. NIGHT. At night. Very good. In the afternoon and at night. Very good පුතේ. Who cleans the kitchen after dinner? කවුද දැන් කුස්සියම පිරිසිදු කරන්නේ කෑමෙන් පස්සේ? My sister. Yes. His sister. සකුන් කියන්නේ boy කෙනෙක්නේ. එතකොට his sister. His sister. සහෝදරිය තමයි ඉතින් ඒක කරන්නේ. Why does Sakun's father go to bed late? ඇයි සකුන්ගේ තාත්තා නින්දට යන්නේ පරක්කු වෙලා? He has to finish Has to his finish his office office work. work. Very good. He has to finish his. ඕන්නම් අපිට දෙන්න පුළුවන් හේතුවක් කියන නිසා because because he has to finish ඔහුට ඉවර කරන්නට තියෙනවා වැඩ ඔෆිස් එකේ වැඩ ඉවර කරන්න තියෙන නිසා කියලා අපි හේතුවක් දෙනවා නිසා because කියන පින්සර නිසා because he has to finish his office work ඔන්න ටීචර් උත්තර දුන්නා because ඔන්න හේතුවක් විදිහටම අපි කියන මක් නිසාද කියනවනම් ඔහුට ඔහුගේ කාර්යාලයේ වැඩ කරන්න තියෙන නිසා තමයි අර මේ වරක් වෙලා නින්දට යන්නේ. යසස්වි ඕකේද පුතේ? Okay, teacher. පැහැදිලි වුණා නේද? Uh, ඔව් චතුරිකා හිරුක පින්සර මොකද හිරුක දැන් කැමරා එක ඕෆ් කරගත්ත හිරුක සීට් එකේවත් ඉන්නවද නැත්නම් කොහේ හරි දුවලද? හිරුක. Okay. හරියට. teacher. The next one. හේස්තම් පුරවන්න තියෙන්නේ. පින්සර ලියලා ඉවරද උත්තර? වචන පිළිබඳ දැනුම බලන්න මේකෙන් ඈ 6 වසරේ පොතේ අපි බලන්න තිබුණු වචන I like to see the bright red sky in the evening හොඳම වැඩේ මොකක්ද හේනේ පැලගෙන මතක් කරන්න ගිහිල්ලා හේනේ පැලගෙන තාත්තත් එක්කලා හේනේ පැලට යනවා කියලා බලන්න හොඳම වැඩේ ඔන්න ඒකේ වාක්‍ය තියෙන්නේ ඒකේ වචන තියෙන්නේ පින්සර මතක් කරන්න සයිඩ් ක්ලාස් එකේ හිටියයි දවස්වල ඕගොල්ලෝ හේනේ පැලට යනවා අම්මා හදලා දෙන ප්‍රණීත ආහාරات අරගෙන තමයි යන්නේ නේද? ක්ලේ පොට් එකෙන් වතුර ගන්නවා අර පරණ ලැන්තෑරුමක් තියෙන්නේ මතකද? වන අලි එනවා පින්සර වචන හොඳ වැඩ ඒව තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒක එක වාක්‍යයක් එහෙම් පිටින්ම දීලා I like to see the bright red sky in the evening මං කැමති හේනේ පැලේ ඉඳගෙන දකින්නට මොකක්ද? දීප්තිමත් රතු පාට ඉර සන්ධ්‍යා කාලෙදි මං කැමති දකින්නට මතකද? බොයි කියනවා I like to see the bright red sky in the evening. දීප්තිමත් බැහැගෙන යන රතු පාට ඉර දකින්න මං කැමතියි කියලා කිව්වා. ඒක තියෙන අවසාන වාක්‍යය. පේනව නේද අපි පාඩම කියවද්දී ඒ කතාවේ තිබුණ ටීචර් සැටර්ඩේ ඩේස් වලටත් යනවා කියලා එහෙම.
ඔව්. සැටර්ඩේ වලට යන්නේ. ඔව්. තාත්තත් එක්ක නිමාඩු දවස්වලට ඉස්කෝලේ නිමාඩු දවස්වලට යන්නේ හේනිපැරට. Okay, I can't see the house clearly. There are some tall trees in front of the house. Tall, T-A-L-L, tall. Nali dropped the vase but it did not break. Dropped කියන්නේ වැටෙනවා, වැට්ටුවා. නමුත් ඒක බිඳුනේ නැහැ. ඇයි ඒ? It is a plastic Plastic. vase. ඒක ප්ලාස්ටික් එකක්ලු. බිඳුන්නේ නැත්තේ ඇයි? ප්ලාස්ටික් මල් Plastic. බඳුනා. Our teacher brought some colorful pictures Colorful to class. pictures. Colorful. වර්ණවත්. වර්ණවත්. Colorful, වර්ණවත්. You can eat delicious food at the party. අම්මා හදලා දෙන ප්‍රණීත ප්‍රණීත ආහාර. ආහාර ගැන තමයි අපිට තිබුණේ. නේද? DELICIOUS delicious. You can eat delicious food at the party. වාට පාටියේදී සාදේදී ප්‍රණීත ආහාර කන්න පුළුවන්ලු. I like to see the bright red sky. Bright, BRIGHT, bright red sky. Bright කියන්නේ දීප්තිමත් රතු පාට හිරු දකින්නට කැමතියි කියන එක. ඕකේද ළමයි? Yes. මං හිතනවා හැමෝම ඕකේ ඇති කියලා. හරි මම දෙනවා ඔයාලට දැන් රචනාවක්. my school ගැන ඔයා ලියන්න දන්නවා මේ වෙන විට my favorite book ගැන මඩොල් දුව ගැන කෙලින්ම මෙහෙන් පිටින්ම තියෙනවා මම ඔයාලට දෙනවා කෙටියෙන්ම මොකක්ද අවසාන ප්‍රශ්නේ විදිහට my favorite sportman ගැන දෙනවා රචනාවක් ඔයා ලියා ගන්න. හරිද ඔයාලා ලියා ගන්න මම දෙනවා ඔයාලට රචනාවක් අනිත් දේවල් දැන් ඔයාලට පුළුවන් my school ගැන පුළුවන් my favorite book ගැන මඩොල් දුව ගැන කෙටි වාක්‍ය ටිකක් මමත් දීලා තියෙනවා පොතෙත් තියෙනවා. මං අද ඔයාට දෙනවා my favorite sport person sportman ගැන. අවසාන වශයෙන් අපි කරන්නේ ඒක ලියා ගන්න. My favorite sportman is the Sri Lankan cricketer Sanath Jayasuriya ගැන අපි ලියන්න යන්නේ. ඔයාට කොහේ හරි තැනකදී වැදගත් වේවි. ලියා ගන්න. My favorite sportman is Sri Lankan cricketer Sanath Jayasuriya. Sanath Jayasuriya කියද්දි දැන් දන්නවා කැපිටල් වෙන තැන් ඈ. Sanath Jayasuriya. He is famous for his powerful batting and outstanding all-round performances. එයා හැම අතින්ම දක්ෂ ක්‍රීඩකයෙක්නේ. He is famous. He is famous for his powerful batting. ඔව් පිතිකරණයේදී දක්ෂයෙක් සනත් ජයසූරිය කියන්නේ. And all round performances හැම අතින්ම තියෙන දක්ෂතා තියෙන ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ. all round. all round performance කියන්නේ හැම අතින්ම දක්ෂතා ඉදිරිපත් කිරීම කරන කෙනෙක්. He has brought great pride to Sri Lanka. ලොකු ආඩම්බරයක් ගෙනල්ලා තියෙනවා. great pride කියන්නේ ලොකු ආඩම්බරයක් ගෙනල්ලා තියෙනවා ශ්‍රී ලංකාවට ඔහු.
Okay. I admire his courage. අපිට පුළුවන් අගය කරන්නට ඔහුගේ ධෛර්යය ගැන. I admire his courage. I admire his courage, dedication, කැපවීම. And humble nature. නිහතමානී ක්‍රීඩකේ. His success inspire me to work hard and ඕකේ පුතේ ඔන්න ටීචර් ලිව්වා ඕනේ නම් ඒ වගේ තේරුම් ටිකක් කියලා දෙන්නම්. My favorite sportsman is Sri Lankan cricketer Sanath Jayasuriya තමයි මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ. He is famous for his powerful batting and all-round performance. ඔහු හැම අතකින්ම දක්වන දක්ෂතා නිසා තමයි ඔහු බල සම්පන්න වගේම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. පිතිකරණය හරහා පිතිහරණේ. He has brought great pride to Sri Lanka through his achievements. ඔහුගේ ළඟා කර ගැනීම ඔහුගේ ජයග්‍රහණ හරහා ඔහු ලංකාවට ලොකු ආඩම්බරයක් ගෙනල්ලා තියෙනවා. Then I admire his courage. මම ඔහුගේ ධෛර්යවන්තභාවය අගය කරනවා. Dedication කැපවීම and humble nature ඔහුගේ නිහතමානී හැසිරීම. I enjoy watching his memorable inning and learning about his contribution to cricket. මොකක්ද මම එන්ජොයි කියන්නේ විනෝද වෙනවා නේද බලලා එයාලගේ ක්‍රිකට් මැචස් බලලා අපි විනෝද වෙනවා මතක් කරමින් නේද ඒ වගේම ඉගෙන ගන්නවා ඒගොල්ලන්ගේ මැචස් බලලා ඔහුගේ දායකත්වය ගැන අපි ක්‍රිකට් වලට දක්වපු දායකත්වය ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා නේ about his contribution to cricket ක්‍රීඩාවට දක්වපු දායකත්වය ගැන අපි ආඩම්බර වෙනවා මේ සනත් ජයසූරිය කියන ලෝක ප්‍රකට ක්‍රීඩකයා නේ අපේ රටේ ඉන්න ලෝක ප්‍රකට ක්‍රීඩකයෙක්. තියාගන්න. මම මේ වෙන විට රචනා කිහිපයක් දීලා තියෙනවා. සයුරි ගිය සතියේත් මම දුන්න ඒවා ලියාගත්තද සීගිරිය ගැන දීලා තියෙනවා. Yes, teacher. ආ
හරි පුතේ. හරි ලියාගෙන ඉවරයි නේද? කියන්න බලන්න. ඕකේද? ළමයි. නෑ හැමෝම කැමරා එක ටීචර්. ඔෆ් කරලා. චතුරිකා ඕකේද පුතේ? ඕකේ ටීචර්. හරි. දැන් 11 වෙනි එක අපි කරන එකක් නෙවෙයි එක ලිස්නින් ටෙස්ට් එකක්. ඒක අපිට කරන්න බෑ. හරි දැන් ඔන්න මං හිතනවා ඉතාමත්ම සාර්ථකව හැම ප්‍රශ්නයකටම තේරුම් කරමින් පැහැදිලි කරමින් හේතු දක්වමින් ටීචර් ඕගොල්ලන්ට ලියන්න කියන්න උදව් කරා. දැන් පුතාලට ඕකේද පේපර් එක? පැහැදිලි වුණාද ටීචර් මේවා කියලා දෙද්දි? Yes ටීචර්. Yes ටීචර්. මං හිතනවා හැම දරුවෙක්ටම හේතුවක් ඇති පැහැදිලි කිරීම. ඇයි ටීචර් මේකට මේ උත්තරේ දුන්නේ? නේද? කියන එක මගේ පුතාලට මතක ඇති. දැන් යසස්වි වැඩ කරාද ඔයා? ඔයාට අල්ලගෙන යන්න පුළුවන්ද මේ විදිහට? පුළුවන් ටීචර්. මගේ පුතා වැඩ කරානේ කියන්නේ? ඔව්. හරි දැන් පේපර් එකට උත්තර මේවා ලියා ගන්න පුළුවන් වුණා නම් very good. නේ ලකුණකට යන්න පුළුවන් සහ නේද? සමහර දේවල් පෙළ පොතේ නැතත් ටීචර් වාට එනවා කියලා හිතුනොත් පේපර්ස් තුල දැක්කොත් ඒක මම උගන්වනවා. වෙනම මගේ ටියුට් එකක් ගෙනල්ලා හරි උගන්වන කෙනෙක් මං හිතනවා වැඩ ටික කරගන්න ඇති කියලා. නේද? Yes ටීචර්. ගැටලු නැහැ නේ එහෙනම් කාටවත්? නෑ. කවද්ද දැන් තියෙන්නේ පේපර් එක? ළමයි. පින්සර කවද්ද දැන් පේපර් එක තියෙන්නේ සයුරි ඉදිරියට? දැන් සයුරිලාට නම් ඕන වෙලාවක දුන්නොත් දැන් පේපර් එකක් ගොඩ දාන්න පුළුවන් නේද සයුරි? Yes ටීචර්. ඕන වෙලාවක අවුලක් නැහැ නේ දුන්න ගමන් ලියන්න පුළුවන් නේ. හරි මගේ පුතාලා හොඳයි. ඉතින් දැන් ටීචර්. ගොඩක් දේවල් දරාගෙන කෙනෙක්. ඔව් ටීචර්. ටෙස්ට් 11 එක කරේ නෑ. ඇහෙනවා. ටෙස්ට් 11 එක කරේ නෑ. නෑ පුතේ ඒක කරන්නේ නෑ පුතේ. ඒක ලිස්නින් ටෙස්ට් එකක් නේ. ඒක කරන්නේ නෑ අපි කොහොමද? ලිස්නින් ටෙස්ට් එක මේකෙදි කරන්නේ නෑ. මේක ලිස්නින් ටෙස්ට් එකක්. ඒකනේ එක භාගයට තියෙන 11 වෙනි ප්‍රශ්නේ ඔයාලට අහලා කරන්න තියෙන එක. ඒක කරන්නේ නෑ කොහොමද? ගුරුවරයා කියවද්දී කරන්න තියෙන එකක්. ඒක අපි කරන්නේ නෑ. ඒක අපි දන්නේ නෑ. ඒක කරන්න මේක වයඹ පළාතේ පේපර් එකක් නේ. ටීචර් කරේ අද දෙවෙනි වාර පරීක්ෂණයක්. හරි පුතේ. එහෙනම් මං හිතනවා හැමෝම ඕකේ කියලා ගැටලු නෑ නේද කාටවත්? මගේ පුතාට ගැටලු තියෙනවද ඔව් නෑනේ? ටීචර්. හොඳට උපරිම පැහැදිලි කරා. හැම දෙයක්ම හොඳට කියලා දුන්නා. තිබිච්ච දේවල් හැම දෙයක්ම. හරි. එහෙනම් චූටි යාළුවනේ එහෙනම් අද දවසට ඇති. කවද්ද මේ එක්සෑම් තියෙන පේපර් එකක් ගෙදරින් කරන්නත් එවන්නද දැන්? ටීචර් මට 17 තියෙන්නේ. ඒකනේ 17 තියෙන නිසා දැන් ආයේ පේපර් එකක් එවන්නම්. ඒකටත් තනියෙන් උත්තර ලියන්න උත්සාහ කරන්න. පින්සර මොකද තත්ත්වය? කවද්ද එක්සෑම් තියෙන්නේ? ටීචර් මට තියෙන්නේ 21. හරි හරි එහෙනම් දැන් මේ මාසේ තියෙනවනේ හැමෝටම අපි පේපර් ටිකක් තව ලියමු මම එවන්නම් පේපර් දෙකක් විතර පුළුවන් විදිහට අරගෙන කරන්න මං ගාව පේපර් තියෙනවා හම්බෙච්ච ඒවා මට පේපර් 3-4ක් තියෙනවා ටීචර් දෙකක් ඔව් මේ මට තියෙන්නේ 14නේ මේ විභාගේ. කවුද ඒ? නම මොකද්ද ඔයාගේ? යසස්වි. 14ද තියෙන්නේ පුතේ හරි ඔයාට මම විකල්පයක් දෙන්නම් ඔයා දැන් මීට කලින් පේපර්ස් කරලා නැද්ද? තියෙනවා ටීචර්. හරි ටීචර් එහෙනම් මටත් 14 තියෙනවා. චතුරිකාටත් එහෙමද? හරි. මේ දැන් ඔය යසස්විට නම් පුළුවන් ටීචර් මේ වෙනකම් පේපර් කතා කරපුවා ටික කලින් රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් ස්ටාෆ් එකෙන් ඉල්ල ගන්න ටීචර්ගේ. ඒ ටික අරගෙන අදාළ පේපර් එකත් අරගෙන ඒක කරන්න උත්සාහ කරන්න යසස්වි. හරිද? ඒ වගේම තව එවන්නම් ටීචර් පේපර් දෙකක් පිළිතුරු පත්‍රයත් එක්කලා එවන්නම්. එතකොට ඔයාටම චෙක් කරගන්න හැකියාව තියෙනවා. ඕකේද එහෙනම්? ඕකේ උත්තර ටික ලියලා පිළිතුරු පත්‍රය එවන්නම්. ඒකෙන් පැහැදිලි ඔයගොල්ලෝ ඒක ඕකේ කරගන්න හරිද වැරදිද කියලා. ඕකේ ටීචර්. එහෙම කරමු නේද? මොකද දැන් ඕකේ 14 තියෙනවා 21 22 ඒ විදිහට තියෙන්නේ. අපි හමු වෙලත් සාකච්ඡා කරමු ඊට අමතරව අර විදිහටත් කරමු. හරිනේ චූටි යාළුවනේ එහෙනම් මගේ පුතාලට බුදු සරණයි එහෙනම්. බුදු සරණයි good night teacher. බුදු බුදු සරණයි සරණයි පුතේ. ටීචර්. good good night night everyone. බුදු ටීචර්. සරණයි මගේ පුතාලට. goodbye everyone. okay good night චූටි යාළුවනේ මම එවන්නම් ඔයගලන්ට පේපර් එක. okay බුදු සරණයි. ටීචර් එවන්න.